හයි යාළුවනේ. ඉතින් අපි උමන්දාව බලන්න ගියා. මේ තියෙන ඇතුළට එන තැන. බබාගේ මොන්ටිසෝරියෙන් තමයි ගියේ. ඉතින් මේ උද්‍යානයේ තියෙන දේවල් අපි වටපිටාව බල ඉතින් හිමීට ඉස්සරහට ගියා. බබා පිණි ජම්බු පොකුරක් අතේ තියාගෙන ඒක කන ගමන් තමයි ගියේ. ගොඩක් දේවල් තියෙනවා ඇතුලේ බලන්න. චෛත්‍යයක් තිබුණා. මේ දිග පඩි පෙළ දිගේ ගිහිල්ලා අපිට හම්බුණා දිග සැතපෙන පිළිමයක්. මේ චෛත්‍ය ඇතුලේ දේව රූප පේන්ට් කරලා තිබ්බා. ඒත් අපිට ඒක ෆොටෝ ගන්න වීඩියෝ කරන්න තහනම් නිසා අපි ඒක කරේ නැහැ. මේ තියෙන සැතපෙන පිළිමය එක ගොඩක් දිගයි. ගොඩක් ලොකුයි. ඒ වගේම මේ තියෙන්නේ උමන්දාවේ හිම කිරම. මේ අයිස් බලන්න එකක් රුපියල් 120ක් වුණා. මේ අපි යන්නේ ටික ඉස්සරහට. මේ තියෙන්නේ විශ්ණු දේවාලයට යන මඟ දෙපස බුදුරජාණන් වහන්සේගේ හින්දි පිළිම වහන්සේලා තැන්පත් කර තිබුණ ආකාරය ඔයගලන්ට පේනවා. ගොඩාක් ලස්සනයි. වෙනස්ම විදියකට ඒව හදලා තිබුණා. ඔය ඈතින් පේන නිල් පාටට විශ්ණු දේවාලය. ඒකේ ඔක්කොම නිල් පාටින් තමයි කරලා තිබ්බේ. අමුතුම ලස්සනක් තිබ්බා. හැබැයි මට හරියට ෆොටෝස් ගන්න බැරි වුණා. මේ විශ්ණු දේවාලයට ගිහිල්ලා එන බහින්න තිබ්බ පඩි පෙළ තමයි මේක. ඒක ගොඩක් උස්සයි. පොඩක් අමාරු වුණා එකෙන් බහින්න නම්. ඉතින් මේ තියන්නේ අර මම කලින් කියපු සැතපෙන පිළිමය. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. ගොඩක් ලස්සනයි. හැබැයි මේකේ මන්දාවේ නිෂ්පාදන නම් ගොඩක් මිල අධිකයි. මේකේ වවපු ඒවා කරගානක වවපු දේවල් වලින් කොටසක් සහ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වුණා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් සුබ දවසක් වේවා. bye bye.